යකෙක් මිනිහෙක්ට බය වුණ කතාවක් අහලා තියෙනවද? මේක සාමාන්‍ය කතාවක් නෙවෙයි. මේක නුවණෙන් යකාවත් ජයගත්තු ගමරාලගේ කතාව. බොහෝම ඉස්සර කාලේ ඒත ගම්මානයක සිද්ධ වුණ හරිම විස්මිත කතාවක් තමයි මේ. මේ ගමේ හිටියා නුවණක්කාර ගමරාල කෙනෙක්. ගමේ නායකයා වගේම හිත හොඳ මිනිහෙක්. ඔන්න දවසක් උදේ පාන්දරම ගමරාල හේනක් කොටන්න කැලේට ගියා. හේනක් කොටන්න සුදුසු තැනක් හොයාගෙන ගමරාල ගස් කපන්න පටන් ගත්තා. එතන තිබුණ විශාල පරණ ගහක් ඇතුලෙන් අමුතු අඳුරු බලයක් හෙමෙන් හෙමෙන් එළියට එන්න පටන් ගත්තා. එකපාරට මේ ගහෙන් යකෙක් පැනලා ගමරාල ඉස්සරහට නින්දෙන් ළඟා වුණා. ගමරාලයෝ මේ ගහ කපන්ඩ හදුවොත් උඹව කෑලි කරනවා. ඈ බොල යකෝ මට වැඩ තියෙනවා. යකාට තේරුණා මේ මිනිහා බය කරන්න බැරි බව. එහෙනම් මට හැම මාසෙම එළවලුයි මල්ලගානේ ගෙනත් දීපන්. ඒ දවසෙන් පස්සේ යකා පොරොන්දුව ඉටු කළා. ඒත් අනික් යක්කුන්ට මේක දරාගන්න බැරි වුණා. යක්ෂ නායකයා ගමරාලව මරන්න ගෙදරට රිංගුවා. හාමිනේ හරිම බඩගිනි යකෙක් කන්න බඩගිනි. යකා හිතුවා ගමරාල යක්කු කනවා කියලා. ඇද යට තියෙනවා. කපාගෙන කන්න. අනේ මාව මරන්න එපා. මම ගෝනි දෙකක් දෙන්නම්. ඒ දවසෙන් පස්සේ ගමරාලට ගෝනි 3ක් ලැබුණා. ඒවත් ගමේ මිනිස්සුන්ට බෙදා දුන්නා. බය නොවී හිතෙන් වැඩ කළොත් ලොකු ජයග්‍රහණ ලැබෙනවා.